ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ විශ්වයේ තියෙන අතිශය අద్భుත ඒ වගේම බලගතුම වස්තුන්ගෙන් එකක් ගැන. ඒ තමයි කළු කුහර. අතරම කිව්වොත් මේවා විද්‍යාඥයන්ව පවා පුදුම කරවන විශ්වයේ අඳුරුතම රහස්. පොඩ්ඩක් හිතන්න බලන්න ආලෝකයටවත් ගැලවෙන්න බැරි තැනක් මේ විශ්වයේ ඇත්තටම තියෙන්න පුළුවන්ද? ඔන්න ඕක තමයි කළු කුහරයක් කියන අදහස පිටිපස්සේ තියෙන මූලිකම අභිරහස. අපි බලමු මේ අභිරහස පිටිපස්සේ තියෙන කතාව මොකක්ද කියලා. හරි එහෙනම් අපි මේ කතාවේ මුලටම යමු. කළු කුහරයක් කියන්නේ අහසින් එකපාරටම කඩාපාත් වුණු අමුතු දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක කියන්නේ මියගිය දවන්ත තාරකාවක අවසාන හුස්මපොද වගේ දෙයක්. මේ ක්‍රියාවලිය ඇත්තටම හරිම විස්මයජනකයි. හිතන්නකෝ අපේ ඉර වගේ දහස් ගුණයකින් විශාල තරුවක් එයාගේ ජීවිත කාලයේ අවසානයේදී සුපර්නෝවා කියන මහා පිපිරීමකට ලක් වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන හරය තමන්ගේම අතිමහත් ගුරුත්වාකර්ෂණය දරා ගන්න බැරුව තමන්ගේ ඇතුළටම කඩාගෙන වැටෙනවා. අන්තිමේදී ඊටාම පොඩි ලක්ෂයකට අති විශාල ස්කන්ධයක් තෙරපිලා කළු කුහරය බිහි වෙනවා. ඔන්න ඔය දැවෙන්ත පිපිරීමෙන් පස්සේ ඉතුරු වෙන්න දේ තමයි භයානකම. මොකද කළු කුහරයක් වටේට තියෙනවා විශේෂ සීමාවක්. මේ සීමාව පහු කළොත් ආයි කවදාවත් ආපහු එන්න බෑ. ඒක තමයි ආපසු හැරීමක් නැති සීමාව. විද්‍යාවේදී මේ සීමාව හඳුන්වන්නේ සිදුවීම් ක්ෂිතිජය නැත්නම් ඉවෙන්ට් හොරයිසන් කියලා. සරලවම කිව්වොත් මේක තමයි කළු කුහරයකින් ගැලවෙන්න පුළුවන් සහ බැරි කියන සීමාමයිම. ආලෝකයටවත් මේ සීමාව පැනලා එළියට එන්න බැරි නිසා තමයි අපිට කළු කුහර කෙලින්ම පේන්නේ නැත්තේ. ඒ කියන්නේ සිදුවීම් ක්ෂිතිජයෙන් එළියේ ඉන්නකම් ඇතිතරම් වේගයක් තිබුණොත් තාමත් ගැලවෙන්න පුළුවන්. හැබැයි අංශුවක් හරි ඒ සීමාව ඇතුළත ගියොත් ඉවරයි. හරියට මහා දියසුලියකට අහු වුණා වගේ තමයි ගැලවීමක් කොහෙත්ම නැහැ. එතන ඉඳන් අපි දන්න භෞතික විද්‍යාවේ නීති රීති පවා බිඳ වැටෙන්න පටන් ගන්නවා. හිතන්නව ටිකක් බය හිතෙන ප්‍රශ්නයක්. හැබැයි විද්‍යාවට මේකටත් උත්තර තියෙනවා. කවුරු හරි කෙනෙක් කළු කුහරයකට වැටුනොත් මොන වගේ අත්දැකීමක් ලැබෙයිද? ඇත්තට මේක හරිම අමුතු ඒ වගේම පිහිස්සුණු අත්දැකීමක්. විද්‍යාඥයන් මේකට කියන්නේ හරිම අපූර්ව නමක් ස්පැගටි බගට පත්වීම. ඒ කියන්නේ කළු කුහරයේ තියෙන අතිමහත් ගුරුත්වාකර්ෂණය නිසා කෙනෙක්ගේ ශරීරයේ කළු කුහරයේ පැත්තට නූල් පටක් වගේ දිගට ඇදෙනවා. ඇත්තටම නිකම් ස්පැගටි නූල් එකක් වගේ. හිතා ගන්නත් බැරි ටිකක් ඇඟ කිති කැවෙන අදහස. හැබැයි කළු කුහරයේ බලය පදාර්ථයට විතරක් සීමා වෙන්නේ නැහැ. ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් වෙනවා. ඒක තමයි අවකාශය සහ කාලය කියන සංකල්ප දෙකම නවන්නට ඒකට තියෙන හැකියාව. මහා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි මේ විස්මිත සංසිද්ධිය ගැන මුලින්ම අපිට පැහැදිලි කරේ. මේක තමයි ඒකේ තියෙන පුදුමම දේ. කළු කුහරයක් ළඟ අධික ගුරුත්වාකර්ෂණය නිසා කාලය ගෙවෙන්නේ හරිම හිමින්. උදාහරණයක් විදිහට කෙනෙක් කළු කුහරයක් ළඟ පැයක් විතර ගත කරලා ආපහු පෘථිවියට ආවොත් ඒ වෙනකොට මෙහි පෘථිවිය අවුරුදු ගාණක්ම ගෙවිලා ගිහින් තියෙන්න පුළුවන්. මාරම දෙයක් නේද? හරි. දැන් අපි යන්නේ කළු කුහරේ තවත් ගැඹුරට. ඒ කියන්නේ යාගේ හදවතටමයි. මෙන්න මෙතන තමයි අපි දන්න යථාර්ථය ගැන හැම අවබෝධයක්ම හැම නීතියක්ම බිඳ වැටෙන්නේ. කළු කුහරේ හරි මැදටම කියන්නේ ඒකීය ලක්ෂ්‍ය කියලා. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි තරම් පොඩි තිතක්. හැබැයි අර මුළු දෙවන්ත තාරකාවේම ස්කන්ධය පොඩි වෙලා තියෙන්නේ ඔන්න ඔය තිත ඇතුලේ. මෙතන තියෙන සුවිශේෂීම දේ තමයි ඒකීය ලක්ෂ්‍යයේ ඝනත්වය ගණිතමය වශයෙන් අනන්තය කියන සැලකීම. මේක අපේ මනසට කොහෙත්ම හිතා ගන්න බැරි දෙයක්. ඇත්තටම අයින්ස්ටයින්ගේ න්‍යායන් පවා මෙතනදී වළංගු නැහැ. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙතනදී වෙන දේ තේරුම් ගන්න ක්වොන්ටම් ගුරුත්වය වගේ සම්පූර්ණයෙන්ම අලුත් න්‍යායක් අවශ්‍ය වෙනවා කියලායි. අපි දන්න කාලය සහ අවකාශය කියන සංකල්ප මෙතනදී සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යනවා. හරි. මෙච්චර වෙලා අපි ඇහුවේ කළු කුහර ගැන බය හිතෙන කතාවේ. හැමදේම ගිලගන්න විනාශකාරී දෙයක් විදිහටනේ අපි ඒක දැක්කේ. හැබැයි කතාවේ අනිත් පැත්තකුත් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ කළු කුහර කියන්නේ නිකම් හැමදේම ගිලගන්න විශ්වීය රකුසෙ කියලා විතරයි. ඒත් ඇත්තටම කතාව ඒකද? ඇත්තටම අපේ ක්ෂීරපථය, ඒ කියන්නේ මිල්කි වේ එකේ තුළු හැම මන්දාකිණියකම වගේ මැදේ දැවන්ත කළු කුහරයක් තියෙනවා. මේ කළු කුහරේ ගුරුත්වාකර්ෂණ බලය හරියට විශ්වීය නැංගුරමක් වගේ මුළු මන්දාකිණියම තියෙන තරු පද්ධති එකට බැඳලා තියාගන්නවා. ඒවා විසිරලා යන්න නොදී ආරක්ෂා කරනවා. ඒ කියන්නේ කළු කුහර කියන්නේ විනාශකාරියෙක්ම නෙවෙයි විශ්වයේ නිර්මාණ ශිල්පියෙක් වගේ. ඉතින් අන්තිමට බලද්දී කළු කුහරයක් කියන්නේ විශ්වයේ තියෙන අතිශය ඝනත්වයකින් යුත් ආලෝකය පවා ගිලගන්න කාලය පවා වෙනස් කරන්න පුළුවන් අద్భుත වස්තුවක්. ඒක ඇත්තටම සබා ධර්මයේ තියෙන අතිමහත් බලය ගැන අපිට මතක් කරලා දෙන ජීවමාන සාක්ෂියක්. ඉතින් මේ අద్భుත දොරටු ඇතුළේ තව මොන වගේ විශ්ව රහස් අගුළු දාලා ඇද්ද? කවදා හරි දවසක අපිට ඒ අගුල් අරින්න පුළුවන් වෙයිද? ඒ ගැන හිතන එකත් හරිම උද්වේග කරයි නේද?